ඉක්මන් කරලා යමු. නැත්තම් අපිට පරක්කු වෙනවා. බයි මේ අහන්න හොඳ ළමයි වගේ ඉන්න ඕනි. මං කියපු දේ තේරුණානේ? ඩෝන්ට් වරි ආන්ටි. පරිස්සමෙන් ගිහින් එන්න. මිනිස්සුන්ගෙනුත් බේරලා එන්න. අපි අංකලුයි ආන්ටි ඩොගීනයි යන්න ගියා. දැන් අපි මොකද කරන්නේ? අපිද ගොඩාක් විකාර සෙල්ලම් කරමු අපි. අනේ හෝම්වර්ක් ටිකකුත් කරන්න තියෙනවනේ. ඉන්න ගමන් ඉවර කරලා එන්න. ඊට පස්සේ සෙල්ලම් කරමු. හොඳයි. ඉවරද? තව කොච්චර තියෙනවද? තව කොච්චරක්ද? ඉක්මනට අනේ. මං උදව් කරන්නද? අත් දෙක රිදෙනවා නම් මගේ අත් දෙක දෙන්නද? මෙන්න මගේ මොලේ. ඉක්මනට හිතන්න. ඔයාගේ මොලේ හිස්නේ. මේ වයසට තාම සෙල්ලම් කරනවා. හැපි පාටි ටයිම්. මොන පාටිද? තම්මා හෝම්වර්ක් කරලා ඉවර නෑනේ. මේ වැඩ ටික කරලා ඉවරනකම් මට සෙල්ලම් කරන්න වෙන්නේ නෑ. කවුද මේව කරන්නේ? මේ වැඩේ මම වලට වැඩි හොඳින් කරනවා. ජග්ලින් තරගය? මේක කරලා පෙන්නන රොකි. කෝ බලමු. ජග්ලින් කියන එක මිනිස්සු භූතයන්ගෙන් ඉගෙන ගන්න ඕන දෙයක්. හැපි බලාගෙන ඔයාගේ අවධානය නැති වෙලා යයි. කැඩිලා ගියා ඔළුව. හැපි රොකි. අයියෝ හැපි ඉක්මන් කළා ඔයාගේ භූත බලෙන් ඔයාගේ ඔළුව අපහු ගෙන්න ගන්න. අයියෝ මේ ඔළුව නැති හැපිට ඉතින් මං කියන කිසිම දෙයක් ඇහෙවිද? අනේ දැන් ඉතින් මං කොහොමද මෙයාව නැගිටවන්නේ? අයිඩියා. මෙයාගේ දැන් භූත බල වැඩ කරන්නෙත් නෑනේ. දැන් මටම තමයි හැපිව කුණු ලොරියෙන් අරගෙන එන්න වෙන්නේ. මේ කුණු වලින් ටිකක් ඈත් වෙලා ඉන්න ඕනේ. රොකි බේර ගන්නකෝ. අනේ මෙයාව කොහොමද එළියට අරගෙන යන්නේ? හරි. ඔන්න හැපි ඔයාට හම්බුණා තාවකාලික ඔළුවක්. ඔන්න දැන් අපේ හැපිගේ ඔළුව හරි. එන්න. ඒ ලොරිය මොන පැත්තකට ගියද දන්නේ නැහැ. ඕ අර බලන්න. ඒකෙන් වතුර ලීක් වෙලා තියෙන්නේ. අපි ඉක්මනට ඒක පස්සෙන් යමු. අනේ හැපි.
ඇත්තටම මේ අද කාලේ හැදෙන ළමයි නම් ඇටකටු වලිනුත් සෙල්ලම් කරන්න හදනවනේ. අනේ මන්දා. නෑ නෑ ආන්ටි මේක මගේ මේ මගේ සයන්ස් ප්‍රොජෙක්ට් එක. ඇත්තටම ඔය වගේ සයන්ස් ප්‍රොජෙක්ට් කවුද කරන්නේ? මොකද කරන්නේ හැපි? ඔයා කනුව දැක්කේ නැද්ද? අනේ සෝරි. ඔයාට පේන්නේ නෑ නිති. මම කනුව දැක්කෙත් නෑ. රොකි, තව නම් අත්වැරදීම් බෑ. හැපි යමු. මම මේ කුණු ගොඩෙන් කොහොම හරි පැන ගන්න ඕනේ. සෝරි අංකල්. කල්ලෝ! අයින් වෙන්න. අයියෝ පාර බලන්න යන්නකෝ. අයින් වෙන්න. අනේ. හැපි කොහෙද යන්නේ? අනේ මොකද්ද මේ උනේ? නවතින්නේ! අයියෝ! හැපි කොහාටද ගියේ? අපි ටිකක් බලමු. ඔයාගේ ඇටකටු හැම කැඩිලා නෑ නේද හැපි? හැපි අපි කින් අල්ලගමු. අනේ මම මේ කොහෙටද ආවේ? රොකි! හැපි වේකට වැටුණා. මං කොහොමද එයා බේරගන්නේ? අනේ හැපි! අනේ හැපි! Bye. Bye. Rocky! Happy! Aneh! මොකද කරන්නේ? අයිඩියා! දැන් මෙයා මගින් මෙයා ගොළුව අරන් කොහෙටද මෙයා ගියේ? Happy! Annie, thank you, Rocky. SMK මම පොරොන්දු වෙනවා ආයි මගේ ඔළුව ගැලවිලා යන වැඩ කරන්නේ නැහැ කියලා. මගේ කන් වල මොනවද තියෙනවනේ? ඒ පාර වාට මොකද උනේ? මට දැනෙන්නේ නිකන් මගේ කන් ඇතුලේ ඩාන්ස් කරනවා වගේ. මොනවා හරි කන් දෙකේ හිර වෙලා. Good luck, Happy! අයියෝ!